Hello guys, good morning. Welcome back my YouTube channel. So ඉතින් කොට කාලකට පස්සේ මම හිතුවා වීඩියෝ එකක් ගේන්න. මොකද මම හිතන්නේ මම ගිය අවුරුද්දට පස්සේ වීඩියෝ එකක් කරන් ආවෙම නැහැ. හරි. මට මතක විදියට මම හිතුවා ඉතින් අද මම කොහොමද දවස් ගෙවන්නේ කියලා පුංචි බ්ලොග් එකක් කරන්න. ඉතින් බලමු අද මගේ දවස කොහොම වේද කියලා. ඇත්තටම අද මට මේ පොඩි ගමනක් යන්න ප්ලෑන් එකක් හිතාගෙන ඉන්නේ මම. ඒත් මම දන්නේ මට යන්න පුළුවන් වේද කියලා. මොකද මට එක වෙලාවකට මට එන ඔළුවට එන අයිඩියා එක ඉවලෙම මට අර එපා වෙන වෙලාවල් තියෙනවා. ඉතින් මම දැන් හිතා ඉන්නවා මේ මම අද යනවද නැද්ද කියලා. මොකද මේක මම අද නැතත් මම ඉක්මනට යන්න ඕනි ගමනක්. මොකද මේක මං වෙනුවෙන් උදා කරපු කෙනෙක්ට නෙමෙයි. මං වෙනුවෙන් උදව් කරපු අයට චූටි අර කෘතගුණ සැලකීමකුත් නෙමෙයි. ඉතින් යාළව හැමතිස්සෙම කියා කරලා බාලාල්ලා යන්න යන ගමනක්. අනේ මට ඒක කියන්න තේරෙන්නේ හරි. So ඉතින් දැන් මම ඉන්නේ බෝඩමේ. මම දැන් මේ යන ගමන මම අඳුරන තැනක්, අපේ හිතවත් තැනක්. ඉතින් බලමු. හරි. දැන් මට යන්න කලින් කරන්න වැඩ ගොඩක් තියෙනවා. අද රූම් එක අස් කරන්න ඕනේ because මොකද මේ අද තමයි මට නිවාඩු දවස. ඉරිදා. ඉතින් ඒ නිසා මට නම් තේ බොන සමහර වෙලාවක් කලවත් නෑ. මම තේ බොනවා කිරි ආවේලා වුණත් මට හොඳට තේ කිරි බොන්න පුළුවන්. දැන් වෙලාව කෑම හදලා තියෙන්නේ. තා ෂුට්ටකින් කන්නත් ඕන. දැන් මම තාම හිතන්නේ මට අද පොඩි ගමනක් යන්න තියෙනවා. මම මේ ගමන යනවද නැද්ද කියලා. අපි බලමුකෝ මම අද ගමන යනවද නැද්ද කියලා. දැන් මං හදන්නේ කන්න. අද නම් ඇත්තටම මෙනු එක මාරම රසයි. මාරම කම්බයින් උනේ. හරිද? ඒ කියන්නේ මම මේ වගේ මේ මෙනු එක try කරලා තිබ්බේ නැහැ. කියන්නේ කාලා තියෙනවා. හැබැයි මේ විදිහට මේ මෙනු එක try කරලා නැහැ. ඉතින් බෝඩි මේන්ටි මට රස කෑම එකක් හදලා දුන්නා. ඔයාලා try කරලා බලන්න. චිකනුයි, අලහොදි, පතෝල සම්බෝල. ඔයාලට කියන්න ඕනේ තව දෙයක්. මම පතෝල සම්බෝල කාලා නැහැ මගේ ජීවිතේට. මම first time try කරේ. Oh my god, ඒක රස. මම හිතාගත්තේ එතනින් පස්සේ අනිවාර්යෙන්ම පතෝල සම්බෝල කනවා කියලා. මේ තුන මාරම රසයි. ඔයාලා ඇත්තටම try කරලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි. මම කල්පනා කරේ දැන් මම voice කරද්දී හරි අමුතුයි. නිකන් සමහර තැන් නිකන් අපැහැදිලි වගේ වෙන්නත් පුළුවන් මගේ vlog එක බලන අයට. අනේ මන්ද මම හිතලා මම ගොඩ කාලෙකින් කරපු නිසාද දන්නේ නැහැ. හරි බලමු. මං කිව්වේ මං අද රූම් එක අස් කරන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ මම කාලේ ඉවර වෙලා වොෂ් එකක් දාන්න කලින් රූම් එකත් අස් කරා. sorry. ඉතින් ඔයගොල්ලන්ට දැන් ඔපෙන මම රූම් එක අස් කරනවා. බරට බරේ සින්දුවකුත් අහන ගමන්. හරි. දැන් මම යන්න වොෂ් එකක් දාගෙන එන්න. වොෂ් එකක් දාන් ඇවිත් මම ලෑස්ති වෙන්න ඕන. මොකද මම අර ඉස්සලා කිව්වා වගේ මම හිතුවා නෑ අද මම මේ ප්‍රී වෙලාවේ මේ ගමන යන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මම අද ලෑස්ති වුණා.
ඇත්තටම මම දැන් වොයිස් කරද්දි තමයි මම මේ වෙලාවේ මොනා කිව්වද කියන මම දන්නේ නැහැ. මොකද සවුන්ඩ් එක හරියට ක්ලියර් නැහැ. ඉතින් ඒක නිසා තමයි මම ආපහු වොයිස් එකක් කරන්නේ. එහෙනම් තමයි මම චුට්ටක් පැටලි වොයිස් කරන්නේ. කමක් නැහැ ඉතින් නේද? හරි. ඔන්න ඉතින් දැන් මම යන්න තමයි හදන්නේ. මෙතන මගේ බෝඩිම ඉඳන් වැඩි දුරක් නැහැ ඇත්තටම. ඉතින් මම ඒගොල්ලන්ට අරන් යන්න ඕන දේවල් චුට්ට ගත්තා. මට දැන් මේ කීල්ස් එකත් එක්ක තියෙන පුදුම ආත්මානුගතික බැඳීමක්. මොකද මම හැමතිස්සෙම කීල්ස් එකට යනවා. ඇත්තටම ගයිස් මම ඔතනදි කිව්වේ මොකද මගේ අපේ බෝඩිම කිට්ටුවම තමයි මේ කීල්ස් එක තියෙන්නේ. ඉතින් ඒක අර තියෙනවා කියලා ඔළුවේ තියෙනවනේ. එතකොට ඉතින් නිතරම යනවා එක එක දේවල් කන්නයි ගේන්නයි. ඉතින් එතකොට අර ආතේ තියෙන සාලේ ටිකත් ඉතින් ඉවර වෙනවා. ඒක නිසා මම කිව්වේ එහෙම. හරි මම දැන් කීල්ස් එකෙන් ගන්න පුළුවන් අවශ්‍ය දේවල් ටිකක් ගත්තා. ඊට පස්සේ දැන් මේ ටැක්සියක් දාන් යන ගමන් මොකද ඉරිදා නිසා බස් චුට්ටක් අඩුයි. ඉතින් ඒක නිසා හවස් වෙලා තියෙන නිසා සහ රැ වෙන කලින් මම එන්න ඕන නිසා මම ඉතින් සල්ලි ගැන හිතන්නේ නැතුව පික්මි එකක් දැම්මේ නැහැ. ටැක්සි එකක් තමයි දාගෙන ගියේ. ඊට පස්සේ ගිහින් මම ඒ ගෙදරට ගිහින් ඒගොල්ලොත් එක්ක කතා බහ කරලා කාලා බීලා ඔක්කොම කරලා දැන් ඉතින් මේ මම යන ගමන් මෙතන ලස්සන පුංචි දේවාලයක් තිබ්බා. ඊට පස්සේ මෙතන නයිට් කඩ පේලියක් තිබ්බා. ඒ ටිකෙත් ඇවිදගෙන ගිහින් තමයි මම මේ ආපහු ටැක්සියක් දාගෙන බෝඩිමට ගියේ. හරි. ඕනේ ඉතින් දැන් මම බෝඩිමට ඇවිත් ඉන්නේ. ඔහොම තමයි ඉතින් මගේ අද දවස ගියුනේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. මං චුට්ටක් දැන් අමුතු විදිහට තමයි කතා කරන එක මටත් දැන් තේරෙනවා. හරි. අපි ඒක ඉස්සරහා vlogs වලට හදාගමු. මොකද මම ගොඩ කාලෙකින් පස්සේ vlog එකක් කරේ. So එහෙනම් guys ආයෙත් අපි ලස්සන vlog එකකින් හමු වෙමු. අතට මං යනවා. Bye bye. පරිස්සමින් ඉන්න.